මේ පාර මම ජැපෑන් ගියේ විශේෂම හේතුවක් නිසා. ඒ තමයි නංගිගේ ග්‍රැජුවේෂන් එකට. ඉතින් ඔන්න ග්‍රැජුවේෂන් එක තිබුණේ මාර්තු මාසේ 13 වෙනිදා. උදේ ওই විදියට තමයි මං යාව ලස්සන කරේ. hair and makeup දෙකම මම කරේ. මේ වෙනකොට නම් මේකප් එක යාගේ already මං දාලා තිබුණේ. ඊට පස්සේ තමයි hair එක කරේ. ඉතින් මට පුළුවන් විදියට මං දන්න විදියට ඒ ටික මම ලස්සන්ට කරා කියලා හිතනවා. නංගිගේ ග්‍රැජුවේෂන් එක හින්දම තමයි මම මේ පාර ජැපෑන් යන්න හේතුව වුණේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන් ජපානයේදී කොහොමද ග්‍රැජුවේෂන් සෙරමනි එකක් තියන්නේ කියලා. මමත් ෆස්ට් ටයිම් තමයි මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගත්තෙත්. නංගිගේ මේ 4 වෙනි අවුරුද්ද එයා ජපාන් වල නගෝයා සිටි එකේ තමයි එයා ස්ටඩි කරේ. ඒත් එක්කම එයා ග්‍රැජුවේට් වුණේ මේ අවුරුද්දේදී. ඒ හැම විස්තරයක්ම ඔයාලට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. නංගිගේ hair and makeup ඉවර වුණාට පස්සේ ඉතින් මමත් චුට්ටක් ලෑස්ති වුණා ওই විදියට. black color dress එකක් මමත් ඒක ලංකාවෙම අරගෙන ගියේ. නංගිට graduation එකට අඳින්න ඕන සාරි එකත් මම ලංකාවෙමයි අරන් ගියේ. එයා ගාව තිබුණ ජැකට් එකකට මැච් කරලාම නංගි ගාව තිබ්බා dark blue color ජැකට් එකක්. ඉතින් ඒකට මැච් කරලා ගැලපෙන විදිහේ සාරි එකක් මම ලංකාවෙම අරගෙන ගියා. තනියෙන් සාරි ඇඳලා තිබුණා. ඇත්තටම අම්මත් ඉස්කෝලේ යන කාලේ සාරි අඳින නිසා වගේම මම ටෙලිඩ්‍රාමාස් වලට ඒවටත් තනියෙන් ඇඳලා පුරුදු වුණා. හැබැයි කාටවත් සාරි එකක් අඳලා තිබුණේ නැහැ. ෆස්ට් ටයිම් තමයි සාරි එකක් තව කෙනෙක්ට ඇඳුවේ. ඉතින් නංගිටත් ඒක කුමාරී ලස්සන්ට අඳගත්තා. ඔලක්කනේ නැහැ. හැමදේම හොඳට කරගන්න පුළුවන් වුණා. ඒ ඔක්කොම වැඩ ටික කරගන්න පැය එකහමාරක් විතර කාලයක් ගියා. මං හිතුවේ පැයෙන් විතර ඔක්කොම කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් නංගිගේ වැඩ ටිකත් කරලා මමත් පුංචි මේකප් එකක් දාලා කොණ්ඩේ කරලා ඒ ටික ඔක්කොම ඩ්‍රෙස් කරනකොට පැය එකහමාරක් වගේ ඇතුළතදී ඔය ඔක්කොම වැඩ ටික කරගන්න පුළුවන් වුණා. ෆොටෝස් වීඩියෝස් වලින් දැකපු ගොඩක් දෙනෙක් ලස්සනයි කියලා තිබුණා සාරි එකයි දේවල්. ඉතින් මං හිතන්නේ මේ වීඩියෝ එක දානකම් කවුරුත් හිතන්නේ නැතුව ඇති මං තමයි මේ දේවල් ටික ලස්සන්ට පිළිවෙට කරේ කියලා. ඉතින් ඔන්න ඔයාලත් ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න. ඒත් එක්කම ගොඩක් ස්තුතියි මගේ වීඩියෝස් බලලා ඒ දේවල් වලට කමෙන්ට් කරන මට ආදරය දෙන ඔයාලා හැමෝටම. ඔන්න සාරි එක අඳලා ඉවර වෙනකොට ඔය වගේ ලුක් එකක් තිබුණා. ඉතින් ඇත්තටම ලස්සනට හිටියා. ඒ වගේම ගොඩක් අය කියනවා දැන් නම් නංගි ඔයයි එක වගේ කියලා. ඒ කියන්නේ නංගි මමයි එක වගේ කියලා දැන් ගොඩක් දෙනෙක් කියනවා. ඔයාලටත් ඒ වගේමද හිතෙන්නේ කියලාත් කියන්න බලන්න. ඉතින් ওই විදියට තමයි එදා දවසේ වැඩ ටික වුණේ. සාරි එක අඳලා ජුවලරිස් දාලා ඔක්කොම ඉවරුණාට පස්සේ ආයි ෆයිනල් ටච් අප් එකක් දුන්නා. එහෙම තමයි නේද අපි සාමාන්‍ය මේකප් එකක් කරාම ආයි යන්න කලිනුත් අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් බලලා කරනවා. ඉතින් ඔන්න දැන් නංගිගේ යුනි එකට ආවා. ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ. ඒත් එක්කම ජපාන් ටිකක් සිතලා හින්දා මම ජැකට් එකක් දාගෙන හිටියේ. මේ තියෙන්නේ නංගිගේ යුනි එක. ඉන්වයිටේස්ලා ඔක්කොටම වාඩි වෙලා ඉන්න හෝල් එකේ ඔය වගේම වෙන මේරිය එකක් තිබ්බා. ඒත් එක්කම ලංකාවේ කොඩියත් ඔය විදියටම තිබුණා ලස්සන්ට. රටවල් කීපයක වෙනත් රටවල් වලින් ග්‍රැජුවේට් වෙන ළමයි හිටිය නිසා එයාලගේ ෆ්ලෑග් එක ඔය විදියට තිබුණා. ලයිට් මියුසික් එකක් එක්ක අපි හිටියා ළමයිට කෙනකන්. ඊට පස්සේ හැමෝම ඔය විදියට ලස්සන්ට පිළිවෙලට තමයි හෝල් එක ඇතුළට ආවේ. ජපානයේ අය එයාලගේ ජාතික ඇඳුම විදියට ඒ කිට් එකෙන් ලස්සන්ට ඩ්‍රෙස් වෙලා හිටියා. ඒ වගේම නේපාල් ළමයි හිටියා. ඉතින් එයාලගේ නැෂනල් කිට් එකෙන් ඒත් එක්කම ලංකාවේ කීප දෙනෙක් හිටියා. ඉතින් ලංකාවේ හැමෝම වගේ ඇඳලා හිටියේ සාරි. ඉතින් හරිම ලස්සනයි.
මගේ ජෙන්ඩා එක. ඉතින් ඒක තනිකරම ජැපනීස් ලෙටර්ස් වලින් තිබුණේ. කොහොම හරි ටයිම් ටික දාලා තිබ්බ හින්දා මට පටන් ගන්න වෙලාවෙ ඉවර වෙන වෙලාවයි නම් තේරුණා. එයාලගේ ජාතික ගීය කියලා ඊට පස්සේ ඔය විදියට තමයි සර්ටිෆිකට් දෙන සෙරමනි එක පටන් ගත්තේ. මම ඒකෙන් වීඩියෝස් කීපයක් දාලා තියෙනවා. ඔයාලටත් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ආසයි නම්.本学大学院環境マネジメント研究科において所定の単位を取得し、学位論文の進路及び監修試験に合格しましたので、修士の学位を受領する。令和8年3月13日、名古屋工業大学学長高木の上。3月13日、名古屋産業大学のOK です。ありがとうございます。方もし取れるなら取ってほしいです。お願いします。はい、いきます。はい。いい感じで。はい、いきます。はい。はい、お願いします。
Congrats! Ito na nih. Ano bigas timin maladim? Okay.